අයිබෝවන් මේ දවස්වල කැරට් ලීස් කිලෝ එක තොග මිල ගණන් කොහොම වෙන්න ඇතිද ඔබ දන්නවද? දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. අද 2026 ජනවාරි 13 අඟහරුවාදා දිනේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සියලු මෙලවලු වර්ග පළතුරු වර්ග ධාන්‍ය වර්ග පලා වර්ග අල වර්ග ඇතුළු සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල තොග මිල ගණන් අද දවසේදී කොහොමද වාර්තා වුනේ කියලා බලමු. මුලින්ම අපේ YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අපේ Facebook page එක තාම follow කරලා නැත්නම් අනිවාර්යයෙන්ම follow කරන්න. සෑමදාම අනිවාර්යයෙන්ම සියලුම ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල ගණන් බලන්න නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. හරි බලමු අද දිනේදී කොහොමද මිල ගණන් වාර්තා වුනේ කියලා. අද දවසේදී මුලින්ම ගෝවා මිල රුපියල් 180ක් 230ක් දක්වා මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකට තාම ලයික් එකක් දාලා නැත්නම් ඉක්මනටම ගිහින් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔබේ තියෙන අදහස අපිට ඉදිරිපත් කරන්න. ඒක අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් අද දවසේදී දැන්ම ඉදිරිපත් කරන්න. හරි අද දවසේදී බොන්ජි මිල රුපියල් 350ත් 500ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ලීස් රුපියල් 250 350ත් අතර මිල ගණන් වලට තමයි අලෙවිවන්නේ. ඒ වගේම කැරට් රුපියල් 250 320ත් අතර මිල ගණන් වලට මේ දවස්වල අලෙවි වෙනවා. කොළ බීට් රුපියල් 450ත් 500ත් අතර මිලක් තමයි අද දවසේ වාර්තා වුනේ. ඒ වගේම කට් බීට් රුපියල් 600ත් 650ක් දක්වා මිල ගණන් වලට අද දිනත් අලෙවිෙද්දි තක්කාලි රුපියල් 400ත් 500ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ වගේම අද රාබු රුපියල් 100ත් 120ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. නෝකෝල් මිල නම් ඉහළයි රුපියල් 300 350ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. අද දඹුල්ලේ කැකිරි කිලෝ එකක් රුපියල් 80ත් 130ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. ඒ වගේම පිපිඤ්ඤා රුපියල් 100ත් 130ත් අතර මිලක් වාර්තා වුණා. අද දඹුල්ලේ ලංකා අර්ථාපල් රුපියල් 300 320ත් අතර මිලක් වාර්තා වෙද්දී අද දිනේදී ආනයන අර්ථාපල් මිල රුපියල් 140ත් 180ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. වැටකොළු කිලෝ එකක් රුපියල් 350ත් 400ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී අද බණ්ඩක්කා රුපියල් 220ත් 250ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේමයි පතෝල කිලෝ එකක් රුපියල් 250ත් 300ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. අද දිනේදී කරවිල කිලෝ එක තොග මිල රුපියල් 400ත් 500ත් අතර මිලක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම තුඹ කරවිල රුපියල් 700ත් 750ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. අද වට්ටක්කා රුපියල් 100ත් 120ත් අතර මිලක් වාර්තා වෙද්දී බටාන කිලෝ එකක් රුපියල් 280ත් 350ක් දක්වා මිල ගණන් වලට තමයි අද දින දඹුල්ලේ අලෙවි වුනේ. වම්බටු රුපියල් 250ත් 300ත් අතර මිලක් වාර්තා වෙනකොට අද දිනේදී තිබ්බටු කිලෝ එකක් රුපියල් 550ත් 600ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. ඒ වගේම එළබටු කිලෝ එකක් රුපියල් 400ත් 450ත් අතර මිලක් වාර්තා වෙනවා. අද දඹුල්ලේ බෝලබටු කිලෝ එකක් රුපියල් 190ත් 200ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. ඒ වගේම දඹල රුපියල් 120ත් 150ත් අතර මිල ගණන් වලට අද දින අලෙවි වුණා. මෑකරල් රුපියල් 180ත් 250ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. අද දිනේදී නම් මුරුංග මිලක් දඹුල්ලේ වාර්තා වෙලා තිබෙන්නේ නැහැ. ඒ වුණාට අලු කෙසෙල් මිල රුපියල් 150ත් 200ත් අතර මිලක් වාර්තා වෙනවා. අද දඹුල්ලේ කෙසෙල් මුව රුපියල් 100ත් 120ත් අතර මිලක් වාර්තා වෙද්දී අද දිනේදී ඇඹරැල්ල කිලෝ එක රුපියල් 150ත් 200ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. ඒ වගේම චව් රුපියල් 80ත් 100ත් අතර මිල ගණන් වලට අද දිනේදී අලෙවි වෙනවා. අද දෙහි කිලෝ එක තොග මිල රුපියල් 130ත් 150ක් විදිහට වාර්තා වෙද්දී අද රුපියල් 500ත් 650ත් අතර මිල ගණන් වලට මාළු මිරිස් අලෙවි වෙනවා. ඒ වගේම අද දවසේදී රුපියල් 500ත් 650ත් අතර මිලක්මයි අම්මිරිස් වලිනුත් වාර්තා වුනේ. ඒ වුණාට වියලි මිරිස් රුපියල් 730ත් 740ත් අතර මිලක් වාර්තා වෙද්දී අද දවසේදී නයි මිරිස් රුපියල් 2000ත් 2200ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම පොලොස් රුපියල් 100ත් 120ත් අතර මිල ගණන් වලට අද දිනේදී අලෙවි වෙනවා. අද සුදු ලුණු රුපියල් 340ත් 350ත් අතර මිලක් වාර්තා වෙද්දී අද රතු ලුණු කිලෝ එකක් රුපියල් 200ත් 320ත් අතර මිලක් වගේම ආනයනික ලොකු ලුණු රුපියල් 150ත් 160ත් අතර මිලකට අලෙවි වෙනවා. ඒ වුණාට අද දවසේදී ලංකා ලොකු ලුණු රුපියල් 150ත් 160ත් දක්වා මිල ගණන් තරමක් අඩු වෙලා තියෙනවා. හරි බලමු අද දවසේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අල වර්ග වල මිල ගණන් කොහොමද වාර්තා වුනේ කියලා. නෙළු මල මිලක් නම් අද දිනේදී වාර්තා වෙලා තිබෙන්නේ නැහැ. ඒ වුණාට කොහිල අල මිල රුපියල් 120ත් 130ත් අතර මිලකට අලෙවි වුණා. අද දඹුල්ලේ කිරි අල වලිනුම් මිලක් වාර්තා වුණේ නැහැ. ඒ වුණාට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දිනේදී මඤ්ඤොක්කා රුපියල් 80ත් 100ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම බතල කිලෝ එක රුපියල් 130ත් 180ක් දක්වා මිල ගණන් තරමක් අඩු වෙලා තියෙනවා.
අද ඉන්නල රුපියල් 250 280 අතර මිලක් වාර්තා වෙද්දී අද දවසේදී ඉඟුරු කිලෝ එකක් රුපියල් 350 400 අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම කහ කිලෝ එකකුත් රුපියල් 180 220 අතර මිල ගණන් වල තමයි අද දිනේදී අල වෙලා තියෙන. අපි මීළඟට බලමු දඹුල්ලේ පලා වර්ග වල මිල ගණන් ටික කොහොමද වාර්තා වුනේ කියලා. මුලින්ම දිනේදී ලුණු කළ රුපියල් 400 450 දක්වා මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අද දවසේදී මුකුණන රුපියල් 25 30 අතර මිලකට තමයි ආලය වුනේ. අද දඹුල්ලේ සලාද රුපියල් 250 300 අතර මිල ගණන් වලට ආලය වෙනවා. ඒ වගේමයි කරපිංච මිල රුපියල් 80ත් 100ත් අතර මිලක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. අද දිනේදී අතුගව රුපියල් 150ත් 200ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වුණාට අද නිවිති රුපියල් 130ත් 150ක් දක්වා මිල ගණන් වලට වාර්තා වෙද්දී අද කංකුන් රුපියල් 25ත් 30ත් අතර මිල ගණන් වලට තමයි දඹුල්ලේ අල වෙලා තියෙන. අපි මීළඟට බලමු දඹුල්ලා ආර්ථික මධ්‍යස්ථානයේ ධාන්‍ය වර්ග වල මිල ගණන් ටික කොහොමද වාර්තා වුනේ කියලා. මුලින්ම දිනේදී බඩේරුගට රුපියල් 120ත් 130ත් අතර මිල ගණන් වලට අල වෙනවා. ඒ වගේම සොයා බෝජි රුපියල් 390ත් 400ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. අද දඹුල්ලේ සියඹලා රුපියල් 640ත් 650ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම තල රුපියල් 350ත් 600ත් අතර මිල ගණන් වලට අල වෙලා තියෙනවා. දඹුල්ලේ අද දිනේදී මුංගට කිලෝ රුපියල් 590ත් 600ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම කව්පි රුපියල් 690ත් 700ත් අතර මිල ගණන් වලට තමයි අල වෙන්නේ. අද කුරක් කන් වලින් නම් මිලක් වාර්තා වෙලා තිබෙන දඹුල්ලා ආර්ථික මධ්‍යස්ථානයේ ඒ වුණාට අද දිනේදී කඩල රුපියල් 340ත් 345ත් අතර මිලක් තමයි වාර්තා වෙන්නේ. අද රටකජු රුපියල් 590ත් 600ත් අතර මිලක් වාර්තා වෙනවා. අපි බලමු ඊළඟට දඹුල්ලේ පළතුරු වර්ග වල මිල ගණන් ටික කොහොමද අද දිනේදී වාර්තා වුනේ කියලා. මුලින්ම කෙසෙල් වර්ග වලින් සීනි කෙසෙල් රුපියල් 100ත් 120ත් අතර මිලක් වාර්තා වෙද්දී ඇඹුල් කෙසෙල් කිලෝ එකකුත් රුපියල් 100ත් 120ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම කෝලි ගුට්ටු අද රුපියල් 200ත් 220ත් අතර මිලක් වාර්තා වෙනවා. අද දවසේදී අන්බන් කිලෝ එකක් රුපියල් 240ත් 260ක් දක්වා මිල ගණන් වලට අල වෙද්දී රතු කෙසෙල් අද රුපියල් 300ත් 350ත් අතර මිල ගණන් වලට තමයි අල වුනේ. ඒ වගේම අද පෙර කිලෝ රුපියල් 250ත් 260ත් අතර මිලක් වාර්තා වෙනවා. දඹුල්ලේ පැපොල් රුපියල් 170ත් 190ත් අතර මිල ගණන් වලට අල වෙද්දී කොමඩු කිලෝ එකක් රුපියල් 220ත් 230ත් අතර මිල ගණන් වලට තමයි අල වුනේ. ඒ වගේම අන්නාසි රුපියල් 230ත් 240ත් අතර මිල ගණන් වලට අද දිනේදී අල වෙද්දී මාළු අඹ රුපියල් 80ත් 100ක් දක්වා මිල ගණන් ඉහළ ගිහලා තියෙනවා. ඒ වගේම කර්ත කොළඹ රුපියල් 170ත් 180ක් දක්වා මිල ගණන් ඉහළ යද්දී අල්පොන්සු මිලත් රුපියල් 280ත් 300ක් දක්වා මිල ගණන් ඉහළ ගිහිල්ලා අද පැෂන් මිලත් රුපියල් 590ත් 600ක් දක්වා මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අලිපේර රුපියල් 800ත් 850ත් අතර මිලක් දක්වා අද දිනේදී අල වෙද්දී කටුවනෝද රුපියල් 60ත් 70ත් අතර මිල ගණන් වලට තමයි අල වුනේ. ඒ වගේම බෙහෙත් නෙල්ලි රුපියල් 500ත් 1800ක් දක්වා මිල ගණන් වලට අද දින අල වෙද්දී දියුල් රුපියල් 250ත් 300ත් අතර මිලකට තමයි අල වුනේ. ඒ වගේම බෙලි කිලෝ එකකුත් රුපියල් 200ත් 230ත් අතර මිලක් වාර්තා වෙද්දී තැඹිලි ගෙඩියක තොග මිල රුපියල් 100ත් 120ත් අතර මිලක් වගේම පොල් ගෙඩියක තොග මිල රුපියල් 125ත් 130ක් විදිහට තමයි අද දින දඹුල්ලේ මිල ගණන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න අදට සමු ගණන් ඔබ සැමට සුබම සුබ දවසක්.